ආයුෂ බොහෝ වේවා. ඉතින් ඔන්න අදත් ලස්සන වැඩසටහනක් අරගෙන ඉදලා විශේෂයෙන්ම මේ ජ්‍යොතිෂය සම්බන්ධවයි අද මම කතා කරන්නේ. විශේෂයෙන්ම මේ ලග්න 12 ගැන තමයි අද කතා කරන්නේ. ලග්න 12 පළමු ලග්නය වෙන මේෂ ලග්නය තමයි අද මම මෙතනදී මූලික කරගන්නේ. මේ මේෂ ලග්නයේ තියෙන ගුණ කොහොමද අගුණ කොහොමද මේ ගැන තමයි අපි ආරම්භයක් විදිහට මේ ගන්න හදන්නේ. මොකද ප්‍රථම ලග්නය වෙන මේෂ ලග්නය ගැන ඉතාමත්ම කෙටියෙන්ම කතා කරනවා. ඉදිරියට අපි එකින් එකට යමු ඉතිරි ලග්න 12ට. මේ වැඩසටහනේ මේෂ ලග්නය ගැන විතරයි අපි කතා කරන්නේ. විශේෂයෙන්ම සුබ රාශීන් මොනවද? අසුබ රාශීන් මොනවද? මේ මේෂ ලග්නයට කොහොමද බලපාන්නේ කියලා අපි බලනවා. හරිද? මොකද මේ රාශි චක්‍රයේ තියෙන පළවෙනිම රාශිය මේක වෙන නිසා. විශේෂයෙන් මේ නිරායන ජ්‍යොතිෂයට අනුව අප්‍රේල් මාසේ 13 වෙනිදා මේ අපේ නැගෙනහිර සිතිවිලි උදා වෙලා එදිනම බැහැර වෙලා යනවා මේ ග්‍රහ තරු රටාව. ඉතින් ඒ රාශියට කියන නැකත් තරු රටාව අපි දන්නවා එළුවෙකුගේ රූපේ විදිහට අපි දකින්නේ. හරිද? දීලා තියෙන ස්වරූපය එළුවෙකුගේ රූපය. ඔක තමයි තරු රටාව. ඔය මේෂ ලග්නයේ තරු රටාව නැගෙනහිර අහසේ තියෙන. ඉතින් මේක තමයි සංකේතයේ විදිහට අපි ගන්නෙ. ඉතින් මේක රාශි චක්‍රයේ හැඩය. නැගෙනහිර අහසේ තියෙන ඒ හැඩය. සිතිවිලියේ තියෙන හැඩය. ඉතින් මේක පූර්ව ගුණ සහිත රාශියක් විදිහට තමයි අපි ජෝතිෂයේදී හඳුන්වන්නේ. විශේෂයෙන් මේ මේෂ ලග්නයට අධිපතිත්වය දරන්නේ කුජ ග්‍රහය. මොකද අපි හැමෝම දන්න කුජ කියන්නේ ඉතාමත්ම ප්‍රකෝපකාරී ග්‍රහ තුනෙක්, ඉක්මනින් කේන්ති යන ග්‍රහ තුනෙක්. ඒ වගේම අග්නි වලට අධිපතිත්වය දරන. එහෙම නැත්නම් ගින්දරට තමයි මේ අධිපතිත්වය දරන්නේ. ඉතින් කුජ තමයි මෙන්න මේ මේෂයේ අධිපතිත්වය දරන්නේ. මේ 11 වෙනිදා තමයි අධිපතිත්වය දරන්නේ. එහෙම නැත්නම් අයස්ථානයේ තමයි අධිස්ථානයේ තෝරේ තියෙන්නේ. විශේෂයෙන්ම රවි මේෂයේදී උච්ච වෙනවා. ඒ වගේම සෙනසුරුයි නැත්නම් ශනි සෙනසුරු කියන වෙන ග්‍රහතුමන් නීච වෙනවා මෙන්න මේ මේෂයේදී. ඒ වගේම බුධ සෙනසුරු සිකුරු කියනවා මෙන්න මේ ත්‍රිග්‍රහ සංයෝගය මේෂ ලග්නයේද පාපී ග්‍රහයන් විදිහට තමයි අපි හඳුන්වන්නේ. විශේෂයෙන් රවි සහ ගුරු ඉතාමත් සුබ ග්‍රහතුමන්ලා විදිහට අපි ජෝතිෂයේදී හඳුන්වනවා. ඉතින් ඔබේ ජන්මපත්‍රය අතර අරගෙන බලන්න මෙන්න මේ කොටුවල කොහෙද මේ සුබ ග්‍රහයන් සහ අසුබ ග්‍රහයන් පිහිට සිටින්නේ කියලා. ඒ වගේම සෙනසුරුට 11 වෙනිදා මාරකයි. ඒකේ අධිපතිත්වය දරන්නේ විශේෂයෙන් මේෂ ලග්නයේදී අපි දන්නවා ධර්ම කර්මාධිපති කියනවා මේ යෝගයක් කරනවා. හරිද? විශේෂයෙන් මේෂ ලග්නේ 3 වෙනිද 7 වෙනිද ඒ වගේ ඒවේ අධිපතිත්වය දරන්නේ බුද්ධිර අධිපතිත්වය දරනවා බුධ ධාතුමන්. හරිද? මේ කොටුවල බලන්න ඕනේ මෙයාලා කොහෙද පිටන්නේ. මෙයා එතන රාජ්‍යත්වයටපත් වෙනවා කියලා අපි කියනවා. විශේෂයෙන් මේෂ ලග්නේ 7 වෙනිදාට අධිපතිත්වය දරන්නේ සිකුරු ග්‍රහතුමානේ. සුකුමාර ග්‍රහතුමිය කියලානේ අපි කියන්නේ. මංගලකාරක ග්‍රහතුමන් විදිහට තමයි අපි කතා කරන්නේ. එහෙම නැත්නම් ග්‍රහලෝ සුකුමාරී විදිහට අපි කතා කරනවා. ඔන්න සිකුරු ග්‍රහතුමන් මේෂ ලග්නේ 7 වෙනිදාට අධිපතිත්වය දරනවා. ඉතින් මේ භාවයන් වල මේ ග්‍රහය පිළිම ඉතාම හොඳයි. විශේෂයෙන් මේ 11 වෙනි මාර්ග ස්ථානයක් විදිහට තමයි මේක දකින්නේ. විශේෂයෙන් සෙනසුරු 11 වෙනි මේෂ ලග්නේ සිටිනවනේ ඉතාම අසුභකාරී තත්ත්වයක් වෙනවා. ඉතින් චුට්ටක් කල්පනාකාරී වෙන්න ඕනේ. මේක ඉතාම ප්‍රබල තැනක්. 11 වෙනි සෙනසුරු ඔබේ ගමන් කරනවා ඔබේ ආස්ථානේ ඔබට ටිකක් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරනවා. ඉතින් මේකෙදී ගොඩක් කරාට මේ ත්‍රිකෝණ ස්ථාන වලටත් මේගොල්ලෝ තුනෙන් දෙකක් හොබවනවා මේ සිකුරුත් එක්ක එකතු වෙලා. ඉතින් මෙතනදී පාපී ග්‍රහයන් මෙන්න මේ වැඩි වශයෙන් මේ මේෂ ලග්නය පුරා යනවා නම් ගැටලුවක් වෙනවා. විශේෂයෙන් 9 වෙනිදාට අධිපතිත්වය දරන රවි සහ ගුරු ඉතාමත්ම සුබයි ඔබේ කේන්ද්‍රයට. ඉතින් විශේෂයෙන් 5 වෙනිදා සහ 9 වෙනිදා අධිපතිත්වය දරන්නා වූ රවි සහ ගුරු කියන ග්‍රහතුමාලා එහෙම නැත්නම් කියව සූර්යයා සහ බ්‍රහස්පති කියනවා වෙන ග්‍රහතුමාලා දෙපළ ඔන්න 5 9 සිටිනවා ඔබට සුබයි. මේක බලන්න. ඒ වගේ සෙනසුරු බුධයන ග්‍රහයන් දෙපළ දෙදෙනාගේ කෝ එහෙම නැත්නම් 7 වෙනිදා නම් මෙන්න මේ කියනවා ග්‍රහයන් දෙන්න ඉන්නේ ටිකක් මාරකයි. මේෂ ලග්නේ අරන් බලන්න. ඒවට ඉතින් වතාවත් කරගන්න වෙනවා තමන් අදහන ආගමට අනුව. ඒ වගේම සෙනසුරුගේ සහ බුධගේ දශාවක් නම් ඔබ ගෙවන්නේ ටිකක් මේෂ ලග්නයට ටිකක් මාරකයි. හරිද? ඒ කියන්නේ චුට්ටක් සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඒ ෆොටෝ ටික අරන් බලන්න මම කියන්නේ. ඔය ටික තියෙනවා නම්. ඉතාලම කෙටියෙන් කියන්නේ. ඉතින් මේෂ ලග්නේ පුරුෂ රාශියක්නේ. අපි මේක ස්ත්‍රී පුරුෂ කියලා මේ බෙදාගෙන ඔබ මගේ වැඩසටහන බලලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේකේ අපි අනන්ත වේවා ඉතාම ගැඹුරට කතා කරලා තිනවා. විශේෂයෙන් මේක විෂම රාශියක් වෙනවා. විශේෂයෙන්ම මේක තේජෝ භූතය ආයතන චර රාශියක් විදිහට මේක හඳුනගන්නේ. නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒකයි චර රාශියක් විදිහට අපි දකින්නේ. ඉතින් ක්‍රියාශීලී ග්‍රහ තුනේ ඒ වගේම තේජෝ භූතයක් තමයි අයිති වෙන්නේ මේක. ඉස්සලා පෙර කිව්වා වගේම මේක වායු ගණයට අය වන්නා වූ
රාශියක් විදිහට තමයි අපි මේක දකින්නේ. ඒ වගේම පිටින් උදාවන්නා වූ රාශියක් විදිහට තමයි මේ මේෂ රාශිය අපි දකින්නේ. මේ නැගිටින රාශියේ තරලතාව බලද්දී. විශේෂයෙන්ම මේෂ රාශිය රාශිය පෙර කිව්වා වගේම ඒ වගේම මේක අග්නි රාශියක්. මොකද කුජට අයිති වෙන්නේ. කුජ කියන්නේ ගින්දරට අධිපති. ඒ වගේම අග්නි වලට අධිපතිත්වය දරන නිසා ඉතින් මේක අග්නි රාශියක් වෙනවා. ඒ වගේම මේෂයට ඉතාමත්ම කෙටි වෙලාවකදී ත්‍රස්තවාදී ක්‍රමයට හැසිරෙන්න පුළුවන් මේ මේෂ ලග්න හිමියන්ට. එක පාට මේක වෙන්නේ. ළඟ ඉන්න කෙනාට හිතා ගන්න වෙනවා. නිකන් ත්‍රස්තවාදීව හැදෙනවා. මේ ඉක්මනින් නිවෙනවා. මේ වගේ මේ අනතුරුදායක රාශියක් ඉතාම ඉක්මනින් ප්‍රකෝපකාරී ගතිගුණ අරගෙන එනවා. මේක තිරසන් රාශියක් වෙනවා. මේක විෂම රාශියක් වෙනවා. ඉතින් ඔය විදිහ තමයි මේෂ ලග්නය ගැන අපි දකින්නේ. ඉතින් මේ මේෂ ලග්න හිමි අය විශේෂයෙන්ම මේ අවුරුදු 35 පහ වුණාම තමයි ගොඩක් වෙලාවට දියුණුවටපත් වෙන්නේ. ඒක අපි හොඳට බලමු දෙයක්. හරිද? ඉක්මනින්ම අර පෙර කිව්වා වගේම කේන්තිත් යනවා. හිතත් හොඳයි. මේ හැමදේමත් හොඳයි. හැබැයි 30 වසර 35න් පස්සේ ගොඩක් මේගොල්ලෝ දියුණුව ලබනවා. මම දැන් ඒකට හේතුව අපි බලලා දෙන ජන්පත් වල ඒ විදිහට තමයි මේක තියෙන්නේ. ඒ වගේම ඉතාමත්ම ආගන්තුක සත්කාරය හොඳින් කරන්න දන්න රාශියක් මේ මේෂ රාශිය. ඉතින් ඔබේ මේෂ ලග්නයේ හිමි අය යාළුවෝ ඉන්නවා නම් ඔබ දන්නවා ඇති මෙවැනි ගතිගුණ මෙන්න මෙයාට පෙන්නනවා. හරිද? ඉතින් ගොඩක් වෙලාවට මේකදී අපි කතා කරනවා විශේෂයෙන්ම යාන්ත්‍රමන් ශාස්ත්‍රය ගැන කතා කරද්දී යම් ග්‍රහ පීඨීන් වලට ඔන්න ගොඩක්ම තියෙනවා අපේ ජීවිතේ වැටලා තියෙනවා නම් නැගිටවන්න පුළුවන් වෙන්න අපේ ජීවිතේ ලස්සන සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්න අපිට බොහෝ දේවල් කරන්න ඕන. ඔබ දන්නා ආගමට අනුව ඒ කියන්නේ විශ්ව ශක්තිය එහෙම නැත්නම් යුනිවර්ස් පවර් එක එකතු කරගෙන මෙන්න මේ වැටලා තියෙනවා නම් ඔබේ ව්‍යාපාරයන් ඔබ මානසික වෙන්න තියෙනවා නම් ඔබට සුව වෙන්න තියම් භූත රෝගයන් තියෙනවා නම් අපි කියනවා මෙන්න මෙවැනි දේවල් වලට මේවා ප්‍රතිකාර තියෙනවා. ඔබ දන්නා වූ ආගම අනුව ඔබ කටයුතු කරන්න. ඒකෙදි විශේෂයෙන්ම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර අභිචාර කියලා අපි ඔක හතරකට බෙදාගෙන අපි කරනවානේ. ඔන්න ඕකෙදි විශේෂයෙන්ම මේවට තියෙන ගැටලු වල අපි සාර්ථක ප්‍රතිඵල තියෙනවා. වසර 5000 ගණන් පුරාවට මේවා ගතානුගතිකව පැවතගෙන ඉන්න තියෙන ඉතින් අතරන්න වෙනස් පවතිනවා. යම් විදියකට මේක මේ තියෙන දේවල් භෞතිකවාදය පිළිගන්න බැරි බැහැ කියන කොටසක් ඉන්න අතරේ විශේෂයෙන්ම මේ ඇහැට පේන නැති හැමදේම පිළිගන්නේ නැති වෙන්න කිසිම හේතුවක් සාධාරණ හේතුවක් මම නම් දකින්නේ. මොකද ගොඩක් මේ ලෝකේ මේ හැදිලා තියෙන විනාශකාර දේවල් ඇසට නොපෙනෙන දේවල් සුළඟ ඉඳලම නේද මේ බොහෝ දේවල් ශබ්දේ මේ හැමදේම ඒවට හැඩයක් නෑ. ඒවා අපිට ටිකක් දරුණුවට අපිට බලපානවා. ඒ නිසා මේ ලග්න 12ටම අපි ඔන්න ඔය විදිහට කතා කරනවා. අද අපි මේෂ ලග්නේ ආරම්භයක් විදිහට ගත්තේ. මේ මේෂ ලග්නේ වගේම අනිකුත් ලග්න 11ම ඉතාමත්ම ගැඹුරින් කතා කරන්න හැකියාව අපිට තියෙනවා. ඉතින් ඔබ කේන්ද්‍ර කොටු වල බලන්න මම මේ කිව්ව ටික ඔබට ඒ ආකාරයෙන්ම පිටල් තියෙනවද? හරිද? තියෙනවනම් යම් ප්‍රතිකර්මයන් කරන්නේ විශේෂයෙන් මේ මේෂ ලග්නයන් මීන ලග්නයන් දෙක අතර ඉතාම දශම ගානක පරස්පර බොහොම කෙටි තැනකින් තමයි මේගොල්ලෝ වෙන වෙන අංශක කලාවලින්. ඒ නිසා ගොඩක් වෙලා ජ්‍යොතිෂයේදී වරද්ද ගන්න එකක් තමයි මේ මේෂ ලග්නය සහ මීන ලග්නය. මේ දෙකේ ප්‍රතිඵල පලාබල ප්‍රෝපතනය කරද්දී යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මේ ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මේ මේෂ ලග්නයේ මේ තාම රළු ස්වභාවයක් ගේනවා. ඒ තාම ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් ගේනවා. මොකද එතනදී එයා කුජට අයිති වෙන ධාතුවෙන් නිසා. මීන ලග්නය තමයි ඊළඟට එන්නේ. මීන ලග්නය ඇවිල්ලා මෙයා ගුරුට අයිති වෙන්නේ. එයා සෞම්‍ය ධාතුවේ. නමුත් මේෂ ලග්න හිමියගේ ප්‍රතිඵල ගොඩක් වෙලාට මීන ලග්න හිමියන්ට කියනවා. මීන ලග්න හිමියගේ ප්‍රතිඵල මේෂ ලග්නයට කියනවා. මෙන්න මේ ජ්‍යොතිෂයේදී ගොඩක් වෙලාට වරද ගන්න මෙන්න මෙතනදී මේ පොයින්ට් එක. ඒ නිසා මම ඔය කිව්වදී තාම කෙටියෙන් ඔය කියන්නේ. හරිද? ඉතින් ඕන තරම් ප්‍රතිකර්ම තියෙන විශේෂයෙන්ම ඔය රාජතරංගදී අන්ත කාණ්ඩ 16ක් තියෙනවා. මේවා එක එකට අපි කතා කරමු ඉස්සරහට. මේවෙන් ඔබේ ව්‍යාපාර වැටලා තියෙනවා. ඔබ පැහැදිලිව රෙකිටවන්න පුළුවන්. අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීම හැකියාව තියෙනවා. ඔය විවාහ ගැටලු එහෙම තියෙනවා නම් අන් අය අතරේ ප්‍රතික්ෂේප වීම තියෙනවා නම් මෙන්න මේ දේවල් දෙවට ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඔබේ ලග්නය ගැනත් ඔබ අහන්න අපිට කමෙන්ට් කරොත් අපි අනිවාර්යයෙන් ගැන කතා කරන්නම්. ලග්නයේ විතර නෙවෙයි ජ්‍යොතිෂ සිද්ධාන්ත ඇතුළු මේ සියලුම දේවල් ඕනම දෙයක් ගැන කමෙන්ට් එකක් ඉන්න අපිට යොමු කරන්න. ඒ දේ ගැන ඔබගේ නම කියලා අපි කතා කරන්නම්. මෙන්න මේ පැනලට ඒ පිළිතුරු ලබා දෙන්න කියලා. තියෙන එහෙනම් අදට කෙටියෙන්ම වීඩියෝ එක අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊට පස්සේ